මේ ජීවිතය බොහෝම අවිනිශ්චිත එකක්. පුංචි තත්වයකින් ඔයගොල්ලන්ගේ සම්පූර්ණ කතාව වෙන දිශානතියකට හැරෙන්න පුළුවන්. ඒකට ගොඩාක් සාධකෝ නැහැ. ඒක මෙතන ඉන්න මේ පුංචිම දරුවගේ හිට. ඔබම ඇතුළු අප හැම දිනාටම ආවේනික කතාව. ඒ නිසා මේ ජීවිතයෙන් මත් වෙන්න මොකක්වත් නැහැ. අබමල් රේණුවකවත් දෙයක් නැහැ. අනිත් එක මේ தত্ত্বය සම්පූර්ණයෙන් කන පිට හැරෙන්න දීර්ඝ වේලාවක් යන්නේ නැහැ. එතකොට එහෙමනම් අපේ ජීවිතේ ඕනම වෙලාවක අතහැරෙන්න පුළුවන් මට්ටම එකක් අපි මේ නඩත්තු කරන්නේ. කවලා පොවලා නාවලා අන්දලා කරලා මේ තියාගෙන ඉන්න මේ කය ඕනම වෙලාවක උඩු යටිකුරු වෙලා යන්න පුළුවන්. ඒක කොහොමද වෙන්නේ කියලා අපිට තවමත් හරියට නිගමනයකට එන්න තරම් මේ ලෝකේ දියුණු නැහැ. තාක්ෂණික ලෝකයේ තුලින් හරි තාක්ෂණික උපකරණ වලින් හරි අද තවත් පැයකින් පස්සේ මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳ නිශ්චිතතාවයක් හරියටම නැහැ. යම් උපකල්පනයන් ආසන්න අදහස් ගත්තත් ඒවා අතිශය අසාර්ථකයි කියලා අපිට පේනවා. ඒක සාර්ථක නැහැ. ඒවා අතිශය අසාර්ථකයි. කියන්නේ මේ රිද්මය හරියටම අපිට අඳුන ගන්න බෑ. එතකොට මේ රිද්මය හරියටම අඳුන ගන්න බැරි නිසා අපිට එකම එක දෙයක් තියෙනවා. හේතුව එකම දේ තමයි කොහොම හරි මේ මොහොතේ අපට කල්පනා ශක්තිය තියෙනවා, නුවණින් විමසන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේ වෙලාව හොඳට කන් ඇහෙනවා, ඇස් පේනවා, දුර්වලතා තියෙන්න පුළුවන්. මෙන්න මේ ධර්මය ඔළුවට යන වෙලාවේ ඉක්මනින් යා ධර්මයේ තුල ශක්තිමත් වෙන්න ඕන. ඒ ධර්මයේ තුල ශක්තිමත් වෙච්ච කෙනෙකුට මරණය කියන්නේ අමිහිරි අසුන්දර අත්දැකීමක් නෙමෙයි. අද මරණයේ සම්බන්ධ අමිහිරි අසුන්දර අත්දැකීමක් විදියටයි ඔය ඇත්තෝ මරණය දරාගෙන තියෙන්නේ. මරණය කියලා කියන්නේ ඊතරම්ම අසුන්දර එකක් නෙමෙයි. මරණය කියන්නේ එච්චර බය වෙන්න ඕන, කනස්සල්ලටපත් වෙන්න ඕන එකක් නෙමෙයි. ඒක එක්තරා සංසිද්ධියක්. ඒ සංසිද්ධියට කොහොමත් අපිට මුණ දෙන්න වෙනවා. කාලය විතරයි දන්නේ නැත්තේ. කාලය දන්නේ නැහැ. එකම සංසිද්ධියක් නුදුරේදී අපිට මුණ දෙන්න වෙනවා. ඒ නුදුරේදී මුණ දෙන්න වෙන කතාව කොයි දවසද, කොයි වෙලාවද, කොයි මොහොතද, මොන අවුරුද්ද ඒවා අපි දන්නේ නැහැ. හැබැයි ස්ථීරව වෙන සංසිද්ධියක්. ඒතර ඒක අපි මුණ දෙන්න අවශ්‍ය ධර්මතාවයක්. ඒතර එහෙම ධර්මතාවයකට අපිට මුණ දෙන්න වෙනවා නම් ඒක ගැන අපිට යම් අපේක්ෂාවක් තියෙන්න ඕන. යම් අපේක්ෂාවක් තියෙන්න ඕන. නැත්තම් එයාට ජීවිතේ මාරාන්තික අවකාශයන් එනකොට එයා නොසන්සුන් වෙනවා. එයා කැළඹෙනවා. එයාගේ අභ්‍යන්තරයේ ගිනි ගන්න පටන් ගන්නවා. ඒ නිසා සෑම ශ්‍රාවකෙක්ම මරණ සතිය වඩන්න ඕන. ජීවිතේ සංසාරයේ බිය දැකලා මේ පිණුතුන් මේ මාතෘකාවක් විදිහට යෝජනා කරන්නේ නිවනින් සැනසීම පිණිස උපාය මාර්ගයක් කියන්න. එතකොට මේ උපාය මාර්ගයේ මූලික தත්ත්වය තමයි පුංචි කාලේ ඉඳලා අපි මරණ සතිය පුරුදු කරන විදිහ කියන්න ඕන. එතකොට මේ කාණ භෞතිකවාදීම අදහසක් තියෙන කෙනෙක් කියන්න පුළුවන්. මොකටද මේ මැරෙන එක ගැන සිහි කරන්නේ? අපි ජීවත් වෙන එකනේ සිහි කරන්න ඕන කියලා. දැන් ජීවිතේ වඩා අර්ථය තියෙන්නේ මරණය සිහි කරන්න පුළුවන් ප්‍රමාණයට. ජීවිතේ වඩා ලස්සන වෙන්නේ මරණය සිහි කරන්න පුළුවන් ප්‍රමාණයට. සිහි කරලා බලන්නකෝ. එතකොට අපි කොහොමද මරණය ගැන සිහි කරන්න ඕන? මරණය ගැන සිහි කරන්න ඕන මට මේ මරණය කියන සංසිද්ධිය, මේ මරණය කියන අත්දැකීම මට අද රාත්‍රිය ගෙවිලා ඉවර වෙනකොට මා කරා එන්න පුළුවන් දෙයක්. අද රාත්‍රිය ගෙවිලා ඉවර වෙනකොට මං කරා එන්න පුළුවන් දෙයක් මරණය කියන්නේ. මරණය කියලා කියන්නේ
අද දවල්ට කෑම ටික කන්න කලින් මට එන්න පුළුවන් එකක්. මරණය කියලා කියන්නේ කෑම කාලේ ඉවර වෙන්න කලින් මං කරා එන්න පුළුවන් එකක්. ඊටත් වඩා සියුම් වුණොත් මරණය කියන්නේ බත් පිඬු කීපයක් අතරදී මට මුණ ගැහෙන්න පුළුවන් එකක්. තවත් සියුම් වුණොත් මරණය කියන්නේ බත් පිඬු දෙකක් අතරදී මට මුණ ගැහෙන්න පුළුවන් එකක්. එක බත් පිඬක් අරගෙන ඒක හපලා ඒක හොඳට මේ කුසට ගියාට පස්සේ ඊළඟ බත් පිඬ කටට ගන්න කලින් මට මරණය මුණ ගැහෙන්න පුළුවන්. ඊටත් වඩා දර්ශනීය සියුම් කළොත් මරණය කියන්නේ ආස්වාස කරලා ප්‍රාස්වාස කරන. ඒ කියන්නේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ අතරත් මට මුණ ගැහෙන්න පුළුවන් එකක්. ආස්වාස කරලා ප්‍රාස්වාස කරන්න කලින් මට මරණය මුණ ගැහෙන්න පුළුවන්. අන්න ඒ මට්ටමේ එකක් මේක කියලා උදේම හිතුවොත් හිතන්නකෝ යාට මරණීය මාරාන්තික අවකාශයකට එකතු වෙනවා කියලා. නිකන් හිතන්නකෝ පින්වත්නි මාරාන්තික අවකාශයකට යම් කෙනෙක් එකතු වෙනවා කියලා. ඒ මාරාන්තික අවකාශයකට යම් ශ්‍රාවකෙක් එකතු වුණොත් ඒ මාරාන්තික අවකාශය තුල එයාට අර සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන තැති ගැනීම, සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන පීඩාව, සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන විඩාව ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හැම බෞද්ධයෙක්ම මේ මරණ සතිය කියන එක වඩන්න පුරුදු වෙන්න ඕන. එතකොට හැම බෞද්ධයෙක්ම මරණ සතිය වඩන්න පුරුදු වුණොත් ඒ මරණ සතිය වඩන ශ්‍රාවකයාට පින්වත්නි ජවයක් එනවා මේ ජීවිතය තුළ වහවහ අවබෝධය කරා යන්න. එයාට විශාල ජවයක් එනවා ඉක්මනින් අවබෝධය කරා යන්න. එතකොට ඉක්මනින් අවබෝධය කරා යන්න යම් ශ්‍රාවකයෙකුට ජවයක් එනවා නම් ඒ ඉක්මනින් අවබෝධය කරා යන්නේ ජවය අපි හදා ගන්න ඕන. ඊළඟට මේ පිනතුන් කියන කාරණේ තමයි පෙර කුසල්. දැන් එහෙනම් ජීවිතයේ සංසාරේ බිය දැකලා වහා අවබෝධය කරා යන්න එන උත්තේජනය තමයි මරණ සතිය වඩන එක. කියන්නේ ජීවිතයේ මරණයෙන් කෙලවර වෙනවා. ඒක කවදාත් වෙන සංසිද්ධියක්. කාලේ විතරක් දන්නේ කොයි මට්ටමින්ද මට මරණය මුණ ගැහෙන්න පුළුවන්. මෙන්න මේ විදියට ආසන්. ඒ කියන්නේ ඒකේ දර්ශනේ සියුම්ම කරලා බලනකොට යාට මොකද්ද වැටහෙන්නේ? දර්ශනේ සියුම්ම කරලා බලනකොට යාට වැටහෙනවා බත් පිඬු දෙකක් අතර කාලයේදීත් මට මරණය මුණ ගැහෙන්න පුළුවන්. ආස්වාස ප්‍රාස්වාසය අතරත් මුණ ගැහෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ ආස්වාස කරලා ප්‍රාස්වාස කරනකොටත් මට මරණය මුණ ගැහෙන්න පුළුවන් කියලා නම් මම සිහි කරන්නේ. එතකොට මට ජීවිතයට වඩා මේ අපි බලාපොරොත්තු වෙන අපේක්ෂාවන් දැල්වගෙන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියට ඒ බලාපොරොත්තු අත්පත් කරගන්න තියෙන අවකාශය හරිම අඩුයි කියලා ජීවිතේ මැදහත් වෙන්න පටන් ගන්නවා. මැදහත් විමර්ශනයකට යන්න පටන් ගන්නවා. 2. පෙර කුසල් වලින් දුරු කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. කොහොමත් අපිට පෙර කුසල් තියෙන જાතියක්. සාංශාරිකවත් අකුසල් ගොඩාක් අපේ ජීවිතය ඇතුලේ හැසිරෙනවා. සසරත් අකුසල් කරපු જાතියක්. ඒකනේ අපිට මේ බඳු දුක්ඛ ස්කන්ධයකට අපි විවෘත වෙලා තියෙන්නේ. විශාල දුකක් අපිට හුලඬ වෙලානේ. බලන්න පින්වත්නි අපේ ජීවිතයේ දෙස මේ ආස්වාදයට සුඛාස්වාදයට වඩා මේ දුක්ඛාස්වාදයේ මොන සානම් බරපතලද කියලා බලන්න. ආස්වාදයෙන් සම්තෘප්තිමත් වෙන්න කොච්චර උත්සාහ කළත් සුඛාස්වාදයෙන් සම්තෘප්තිමත් වෙන්න අපි මොන තරම් උත්සාහ කළත් පින්වත්නි මේ දුකේ යට වෙන එක දුක මත බැස ගන්න එක අපිට නවත්ත ගන්න බෑනේ. දුකෙන් පීඩා විඳින එක නවත්ත ගන්න බෑනේ. සුඛාස්වාදයේ බලාගෙන අපි ලෝකේ කොච්චර වැඩ කරනවද? සැප කියන එක බලාගෙන අපි කොච්චර වැඩ කරනවද? සැපේ බලාගෙනනේ ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙනනේ. ආත්ම දෘෂ්ටිය නිසා තමයි දැන් උදාහරණයක් විදිහට පහුගිය කාලේ තිබුණා නේද මැතිවරණයක්. එතකොට මිනිස්සු ඒකෙදි ඡන්දේ පාවිච්චි කරන්නේ සුඛාස්වාදේ බලාගෙනනේ. හැම කෙනෙක්ම Tamanගේ කැමැත්ත ප්‍රකාශ කරන්නේ කාට හරි කමක් නැහැ මං කියන්නේ. මේක දේශපාලන කතාවක් නෙමෙයි. කාට හරි කැමැත්ත භාවිතා කරන්නේ පාවිච්චි කරන්නේ එයාගේ සුඛාස්වාදේ බලාගෙන නෙමෙයිද? සුඛාස්වාදේ බලාගෙන. සුඛාස්වාදයේ අපේක්ෂාවෙන්, ඒ කියන්නේ Tamanගේ සැප වේදනාවට තණ්හා කරන්නේ නැති කෙනෙකුට ඡන්දේ පාවිච්චි කරන්න බෑ. වේදනාවට තණ්හා කරන්නේ නැති කෙනෙකුට
ඡන්දේ පාවිච්චි කරන්න බෑ. ඒකයි ඒක අගතිගාමී තත්වයක් විදිහට ධර්මයේ පෙන්වන්නේ. උපේක්ෂා සහගත ශ්‍රාවකයාගේ තත්ත්වෙ නෙමෙයි. අගතිකම අන්තයක්නේ. ඡන්දය, දේශය, බය, මෝහය කියන ඒවා සතර අගති විදිහටනේ පෙන්වන්නේ. ඒතර මම කියන්නේ මේ ගෘහස්ත කාම්භෝගී ජීවිතය ගත කරන කෙනෙක් ඒක කලාට කමක් නැහැ. නමුත් අපි ඒකෙන් තේරුම් ගන්න ඕන අපි අපේ සුඛාස්වාදයට තණ්හා කරන නිසා තමයි අපි මේ බඳු පෙළඹවීමක් තියෙන. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි යථාවබෝධය පිණිස වැඩ කරන ශ්‍රාවකෙක් එයා හැම වෙලාවකම Tamanගේ අභ්‍යන්තරය උපේක්ෂා කරගන්නවා. ඒ උපේක්ෂා සහගත වීම පිණිස එයා බලන්නේ సంతානීය දිහා මිසක් ලෝකයේ දිහා නෙමෙයි. එයා බලන්නේ එයාගේ సంతානීය දිහා. ඒ කියන්නේ මේ ලෝකයේම හැදුනත් වැඩක් නැහැ సంతානීය හැදිලා නැත්තම්. ලෝකයේම බොහොම සශ්‍රීක වුණත් වැඩක් නැහැ පින්වත්නි Tamanගේ సంతානීය හැදිලා නැත්තම්. ඒතර මේ సంతානීය හදාගන්නේ කොහොමද කියලා ලෝකේ කාටවත් කියාගන්න බෑ. సంతානීය ගැන අදහස අපගේ බුදුරජාණන් තමයි මතු කළේ. ඒතර අපි ජීවිතේ බොහෝ කාලයක් సంతානීය දෙස බලපු අය නෙමෙයි. අපි సంతානීය දිහා බලපු අය නෙමෙයි. ඇතුළ බලපු අය නෙමෙයි. අපි වේදනාවට තණ්හා කරගෙන ලෝකේ විමසපු අය. අපේ කතාව කොයි වගේද? අපේ වේදනාවට තණ්හා කරගෙන. ඒ කියන්නේ අපි කැමති සැප වේදනාවට, ඒ සැප වේදනාවට මං හිතින් බරපතලව ආසා කරනවා. මගේ හිතේ උපදිනවා සැප වේදනාවක්. ඒ සැප වේදනාවට මම බරපතලව ආසා කරනවා. ඒ බරපතලව ආසා කරගෙන මම මොකද කරන්නේ? ලෝකේ වැඩ කරන්න යනවා. ඒතර මම සැප වේදනාව විමසලා බලපු අයත් නෙමෙයි, සැප වේදනාව ඇති වෙන්නේ කොහොමද විමසලා බලපු කෙනෙකුත් නෙමෙයි. මම සැප වේදනාව ගෙනත් දුන්නු ලෝකේ වෙනස් කරන්න කියලා හිතාගෙන ලෝකේ වැඩ කරපු කෙනෙක්. ඒ ලෝකේ වැඩ කරන්න ගිහින් අර විමසලා බලපු අයත් නෙමෙයි, සැප වේදනාව ඇති වෙන්නේ කොහොමද විමසලා බලපු කෙනෙකුත් නෙමෙයි. මම සැප වේදනාව ගෙනත් දුන්නු ලෝකේ වෙනස් කරන්න කියලා හිතාගෙන ලෝකේ වැඩ කරපු කෙනෙක්. ඒ ලෝකේ වැඩ කරන්න ගිහින් අර సంతානේ බලනකොට තමයි අභ්‍යන්තර කුසලතාවය, හේතුඵල ධම, මේ යම්කිසි ආකාරයක දිට්ඨි සම්පන්න ශ්‍රාවකෙක් විදිහට ඇතුළ විමසා බලන රටාව ඒවා තියෙන්නේ. දැන් අපිට කාලයක් ඒවා තිබ්බේ නැහැ. අපිට කුසලතාවය මොකක්ද කියලා බලලා නෙමෙයි අපි එළිය වැඩ කරේ. සම්මා දිට්ඨිය පාවිච්චි කරලා නෙමෙයි අපි ලෝකේ වැඩ කරේ. උදාහරණයක් විදිහට රාජ්‍ය ආයතනයක වැඩ කරන කෙනෙක් එයා තමන්ගේ සුඛ වේදනාවට තණ්හා කරගෙන ආයතනයේ සීට් එකේ වාඩි වුණා මිසක් කුසලතාවේ නම් වූ නිර්ණායක ඉස්සරහින් තියාගෙන නෙමෙයි ඔෆිස් එකේ වැඩ කරන්නේ. කුසලතාවය නිර්ණායක විදිහට තියාගෙන නෙමෙයි අපි වැඩ කරන්නේ. ඒතර කුසලතාවයේ නිර්ණායක විදිහට තියාගෙන වැඩ කරන්නේ නැති වෙනකොටත් නෛතික සීමාව ඇතුලේ තියෙන පදනම දුර්වල වෙනකොටත් පුද්ගලයා කඩා වැටෙනවා බරපතල විදිහට. ඒතර ලෝකයේ කෙනෙක් අහන්න පුළුවන් දැන් ඉතින් වෙන රටවල් වල විශාල ප්‍රගමනයක් තියෙන්නේ කුසලතාවෙන් විමසලාද කියලා. කෙනෙක් අහන්න පුළුවන් නේ. බලන්නකෝ ඒ ආයතන කොච්චර ශාස්ත්‍රීයයිද? දැන් ඇමරිකාවේ යම් ආයතනයක් ගැන කියලා කෙනෙක් කියන්න පුළුවන් ඒ ආයතන කොච්චර ශාස්ත්‍රීයයිද? එමුණු මේ කුසලතාවෙන් විමසලාද ඒක උනේ කියලා අහන්න පුළුවන්. නෑ ඒගොල්ලන්ගේ නෛතික සීමාව හරීම ශක්තිමත්ව ගොඩ නැගිලා තියෙනවා. ශක්තිමත් එතකොට ඒ ශක්තිමත් භාවය ඇතුලේ ඒගොල්ලෝ සීමා ලකුණු කරගෙන ඉන්නවා. මෙතනින් එහාට ගියොත් මං අමාරු වැටෙනවා. දැන් කොරියාව වගේ රටක යම් කිසි පුද්ගලයෙක්ගේ ඇඟට අතක් තියන්න බෑ. ශ්‍රමිකයෙක්ගේ ඇඟට අත තියන්න බෑ කොරියාවේ. ආයතනයක බෑ. ඇයි විශාල මේ ඉතා දැඩි නීති රීති තමයි තියෙන්නේ. ඒගොල්ලන්ට ව්‍යාපාද එනවා. බරපතල දෝමනස්යක් එනවා. ඒගොල්ලෝ බඩුවක් මුට්ටුවක් පොළොවේ ගහලා හරි ඒ දේශයේ චිත්තාවේග ටික පාලනය කර ගන්නවා. මොකද ඒගොල්ලෝ දන්නවා මිනිහෙක්ගේ ඇඟට අත තිබ්බොත් එහෙම අවුරුදු 10 12 තමයි සිරගත වෙන්න වෙන්නේ. එතකොට එහි කුසලතාවයේ ගැන අවිහිංසාවාදයේ ගැන මේ අහිංසා සංකල්පනාව නම් දුරින්ම දුරු කරන්න ඕන. මේ යම් වෙලාවක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන කාම විතක්කං මේ ව්‍යාපාද විතක්කං ආදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමීති. ඒක දැනගෙන නෙමෙයි. ඒගොල්ලෝ අර නීත්‍යානුකූල සීමාව ඇතුලේ ඊට බරපතලව ඕන් ඉස්සරහේ නීතිය පෙනී සිටිනවා. අගතිගාමී පාර්ශව වෙනුවෙන් ඒ නිසා අඩිය පස්සට ගන්නවා.
දැන් අපිට වෙලා තියෙන්නේ අර කුසල කුසලතාවයෙන් විමසා බලන එකත් දුර්වලයි අනිත් පැත්තත් දුර්වලයි. දෙකම දුර්වලයි. දැන් පින්වත්නි මේ දෙකම දුර්වල වෙනකොට මොකද වෙන්නේ? මේ දෙකම දුර්වල වෙනකොට අකුසලයේ මත අපේ සිත ස්වභාවයෙන්ම පතිත වෙනවා. දැන් මේ පිනතුන් අහන්නේ පෙර අකුසල් කුසලයෙන් දුරු කරන්නේ කොහොමද කියලා. දැන් පෙර අකුසල් කියන්නේ පරණේවනේ. කලින් වෙච්ච ඒවා. එතකොට කලින් වෙච්ච ඒවා සාංශාරිකව අපි දන්නේ නැහැ. සංසාරේ මගේ අතින් මොනවද වෙලා තියෙන අකුසල් කියලා මම දන්නේ නැහැ. ඒවා භවයෙන් වැහිලා තියෙන්නේ. ඒවත් විපාකයේ පිණිස කවදා හරි ඉදිරිපත් වේවි කියලා විතරක් දන්නවා. හැබැයි මම දන්නේ නැහැ පෙර මම මොන විදියටද අකුසල් කළේ කියලා. මොකද මට එහෙම ආවර්ජිත විමර්ශනයකට යන්න පුළුවන් මට්ටමට මගේ ආධ්‍යාත්මයේ දියුණු නැහැ. ඒ නිසා උපතේ සිට වුණත් මරණ මේ දක්වා අත්දැකීමවත් මට මතක නැහැ. ඒ ඉඳලා මේ දක්වා අත්දැකීමවත් මතක නැහැ. හැබැයි මට යම් කිසි ආකාරයක ආවර්ජනය කරගන්න පුළුවන් යම් කාල පරාසයක් තුළ වෙච්ච සංසිද්ධි මොන මට්ටමේ මම සිල් රැක්කත් භාවනා කරත් පිළිවෙත් පුරව මට ඒවා අමතක කරන්න බෑ. ඕක තමයි අපි මුණ දෙන වර්තමාන එක්තරා බරපතල ප්‍රශ්නයක් ඒක. මොකද්ද බරපතල ප්‍රශ්නය? මං දැන් බණ අහනවා තමයි. මං දැන් සිල් රකින්නවා තමයි. මං දැන් චිත්ත සමාධිය ගැන උනන්දුයි තමයි. හැබැයි මම මගේ ජීවිත අත්දැකීම් වල මට චිත්ත සමාධියක් සීලයක් සම්මාදිට්ඨියක් නැති සතර සතිපට්ඨානේ පාවිච්චි නොකරපු කාලයක් තුල මට ගොඩාක් වැරදුනා. එතකොට ඒ වරදින්න හේතු දෙකක් තියෙනවා. මොකද්ද? නීත්‍යානුකූල සීමාවේ ඇතුලේ පුද්ගලයාට සම්බාධක ශක්තිමත් නැහැ. එකක්. කුසල කුසලතාවේ විමස ගන්න තරම් අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා ගැනීම පිණිස సంతානීය විමසා ගැනීම පිණිස දක්ෂකමකුත් නැහැ. ඔය දෙක නැති තැනක පුද්ගලයා වැටෙන්නේ අවදානමකමයි. එතකොට ලෝකයේ හිම අවදානමේ වැටෙන්නේ එක්තරා අවකාශයක් තමයි ආගම ශක්තිමත් නැහැ. ආගමික හැඩේ ඉච්චර ශක්තිමත් නැහැ. ඉතින් ওই දෙවියන්ට කිය ඉන්නවා, මහා බ්‍රහ්මන්ට කිය ඉන්නවා, ඊශ්වරට කිය ඉන්නවා, පේන්නේ නැති කෙනෙකුට කිය ඉන්නවා. අන්තිම ප්‍රශ්න විසඳ ගන්න බැරි වෙනකොට ඒගොල්ලෝ පේන්නේ නැති කෙනෙකුට වගකීම දීලා පැත්තකට වෙනවා. එතකොට ඒක ශක්තිමත් නැහැ. එතකොට ඒක ඇතුලේ ඊටා ඉහළ මානව හිතවාදී මිනිස්සු බිහි කරන්න පුළුවන්ද බැරිද කියලාත් අපිට ඒක ගැටලුත් තියෙනවා. ඉතින් සමහර වෙලාවට ආගමික ආචාර ධර්ම ඇතුලේ ඊටා ඉහළ මානව ගුණ ධර්ම හැදෙන්නත් පුළුවන්. හැබැයි ආගමික සංස්ථාව විසින්ම ගුණ ධර්ම මරා දාන අවකාශයකුත් අපිට පේන්නත් තියෙනවා. ඒකනේ සමහර ආගම්වල පින්වත්නි මේ සමහර ආගම්වල ආගමට විරුද්ධ මතයක් ඉදිරිපත් වීම ආගමට විරුද්ධ මතයක් ඉදිරිපත් වීම යුදෙව් සම්ප්‍රදායේ උනත් එයව සිරගත කරන්න තරම් බරපතල ප්‍රශ්නයක්. තමන්ගේ ආගමික මතයට විරුද්ධ මතයක් ඉදිරිපත් වීම එයව සිරගත කරන්න පවා බලපානවා. එයාට ඒ ආගමික මතේ එක්කෝ එයා ඉදිරිපත් කරපු මතේ අයින් කරගන්න ඕනේ, එක්කෝ එයා ලියපු පොත් ටික පුච්චලා දාන්න ඕනේ. එතකොට තමයි යට නිදහස හම්බ වෙන්නේ. එතකොට ප්‍රචණ්ඩයිනේ ඒක. සමහර ලෝකේ ආගම් තියෙනවා තමන්ගේ ආගමික මතයට විරුද්ධ නම් එයව ඝාතනය කරන්න වුණත් පුළුවන්. ඝාතනය. එතකොට අපිට තේරෙනවා ආගමික ආචාර ධර්මත් ලෝකෙ බොහොම ශක්තිමත් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපිට වෙලා තියෙන්නේ මේ අපේ අභ්‍යන්තරේ විමසා බලන රටාව බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මොකද්ද? පින්වත් මහණෙනි, තමන්ගේ සුඛ වේදනාවට තණ්හා කරන්න ගිහින් ඒ සුඛ වේදනාව ගෙනාපු ලෝකේ දිහා බලන්න එපා. වේදනාව ඇති වෙලා නැති වෙලා යන විදිය බලන්න. එතකොට ලෝකයට ගිහින් වැඩ කරන්න වෙන එකක් නැහැ. දැන් సంతානිය පේනවනේ. එතකොට సంతානිය තුල කුසල කුසලතාවයේ මෙයයි කියලා ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හැබැයි දැන් ඕගොල්ලෝ බණ ඇහුවට, දැන් සිල් රැක්කට, දැන් පිළිවෙත් පිරුවට ඔය පින්නතුන්ට කුසල කුසලතාවය ගැන මොකක් හරි අදහසක් මේ වෙනකොට තිබ්බද? ඒ කියන්නේ මේ බණ අහන්න සිල් රකින්න කලින් එහෙම තිබ්බෙත් නැහැ. නෛතික සීමාවත් නිකන් වැනෙන මට්ටමේ තිබ්බේ. මොනවා හරි කරලා උදේ වැඩට ගිහින් මොනවා හරි කරලා ආවම පඩිගත්ත මට්ටමක් තිබ්බේ. ඒක දැන් අපිට තාප හැදිලිනේ. ඒතර මේ දෙපැත්තෙන්ම දුර්වල වෙච්ච තැනක අකුසලයේ තමයි රජ කරන්නේ. ඒක ඇතුලේ ජීවිතේ වැරදිච්ච ගොඩාක් අපිට තියෙනවා. දැන් මේ පිනතුන් අහන්නේ පෙර අකුසල් කුසලයෙන් දුරු කරන්නේ කොහොමද? එහෙනම් පින්වත්නි සංසාරේත් අපේ අතින් අකුසල් වෙලා තියෙනවා. ඒ වගේම මේ ජීවිතය තුලත් අපට අකුසල් සිද්ධ වෙලා තිනවා సంతානිය බලා ගන්න බැරි වෙච්ච එකට. දැන් අපි సంతානිය බලනවා. ඒක හරි. මේ වෙලාවේ අපි సంతානිය දෙස බලනවා.
හැබැයි මේ වෙලාවේ సంతානෙ දිහා බැලුවට බණ ඇහුවට පිළිවෙත් පුරන්න උත්සාහ කරාට පරණ මතකය අයින් වෙලා නැහෙනි. භවෙන් එහා පැත්තේ වනම් හරි මතක නැහැ. භවෙන් එහා පැත්තේ අපි දන්නේ නැහෙනි. පෙර ජීවිතේ අපි කොච්චර සත්තු මරලා තිනවද, කොච්චර බොරු කියලා තිනවද, කොච්චර මනුස්ස ඝාතන කරලා තිනවද, කොච්චර ප්‍රචණ්ඩ විදිහට හැසිරලා තිනවද, කොච්චර මිත්‍යා දෘෂ්ටියෙන් වැඩ කරලා තිනවද, මිත්‍යා දෘෂ්ටිය පදනම් වෙලා කොච්චර අපි අකුසල් කරලා තිනවද අපි දන්නේ නැහැ. හැබැයි අපි එක දෙයක් දන්නවා. මොකද්ද? පෙර ජීවිතේ ආනන්තරීය පාප කර්මික අකුසල් නම් අපිට දැන් විපාකයට නැහැ. ඇයි විපාකයට නැත්තේ? පෙර ආනන්තරීය පාප කර්මයක් කරලා මාතෘ ඝාතනයක්, පීතෘ ඝාතනයක් වගේ ආනන්තරීය පාප කර්මයක් කරපුවා නම් ස්ථිරව මට නෑ දැන් මේ වෙලාවේ. මේ ජීවිතේ කොහොමද කියලා මම දන්නේ නෑ. මේ ජීවිතේ ඔයගොල්ලෝ තමයි විමස ගන්න ඕන. ස්ථිරව පෙර ජීවිතේ මට ඒ බඳු බරපතල අකුසල් නෑ. ඇයි අකුසල් නැත්තේ? ආනන්තරීය පාප කර්මයක් කරා නම් ඒක අනිවාර්යෙන් ඊළඟ ජීවිතේ විපාක දෙනවමයි. ආනන්තරීය පාප කර්මයක් කරලා නම් ඒ අකුසලේ හරි බරපතලයි. එතකොට යාගේ කුසලයේ යට කරගෙන ඒ අකුසලතාවය ඉස්මතු වෙනවා. ඒක ලෝක ධර්මතාවයක්. එතකොට මේ ලෝක ධර්මතාවයක් කියලා ඒක බුදුරජාණන් නමක් මතු කළා මිසක් ලෝකයේ කෙනෙකුට ඒක ගෝචර නෑ. එහෙම එකක් වෙලා තියෙනවා නම් දැන් මනුස්ස ලෝකෙ ඉන්න බෑනේ අපි. හරි ආනන්තරීය පාප කර්මයක් වෙලා තිබ්බත් ඒක විපාක බලඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔබයි මායි අපි දෙන්නම. පෙර ජීවිතයේ ආනන්තරීය පාප කර්මයක් කරලා නම් ඒක විපාක දීලා ඇවිල්ලා තියෙන. එහෙනම් අපිට සංසාරේ එක දෙයක් පැහැදිලි ආනන්තරීය පාප කර්මයක් වෙලා නැහැ. ඊට මෙහා පැත්තේ අකුසල් තියෙන්න පුළුවන්. මොකද සමහර අකුසල් තියෙනවා පිරිනුවම් පාන කම්ම විපාක දෙන ඒවා. ඉතින් මේ පිරිනුවම් පාන කම්ම විපාක දෙන අකුසල් තමයි ඔය විටින් විට අභියෝග කරන්නේ අපිට. පින්වත්නි විශාල අකුසලතාවයන් ගොඩක් එක්ක අපි මේ ඉන්නේ. අපිට මේ සනීපෙට ඉන්න පුළුවන් කතාවක් නෙවෙයි. වහ ධර්මයක් ඇතුලේ ශක්තිමත් වෙලා පිළිවෙත් පුරාගෙන ආර්ය ශ්‍රාංග මාර්ගය මත ශක්තිමත් වෙලා අප්‍රමාදීව ගුණධර්මයේ මත දියුණු කරගන්නවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි විකල්පේ තියෙනවා. ධර්ම මේ වෙලාවේ හොඳට ඉන්ද්‍රිය අධ්‍යක්ීම් තියෙනවා නම්, ඇස කන නාසය වැඩ කරනවා නම්, හොඳට ධර්මයේ යනවා නම් ඇතුළට මේ කියන ඒවා තේරෙනවා නම් පින්වත්නි ලෙඩ ඇඳේ ඉඳලා උඩ බලාගෙන හරි කමක් නැහැ. මේ දියුණු කරන්න පුළුවන් ධර්මයක්. ලෙඩ ඇඳේ විතරක් නෙමෙයි අලුත උපන් දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුටත් මේක කරන්න පුළුවන්. අලුත උපන් අලුතෙන්ම විපදිච්ච ළමයෙක් ඉන්න තරුණ අම්මා කෙනෙකුටත් මේ වැඩේ කරන්න පුළුවන්. අනේ මට මේ දරුවගේ වැඩ මට මේ ආගන්තුක වැඩ ගොඩාක් තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේලා කියන එක මට කරන්න බෑ කියලා එකක් නැහැ. අලුත උපන් දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුටත් මේක කරන්න පුළුවන්. කවදාවත් ධර්මයක් නැතුව ලෙඩ ඇඳේ ඉඳලා උඩ බලාගෙන සමහරට කොන්ද පණ නැහැ. නැගිට ගන්න බෑ. ඊට පස්සේ සමහරට ළඟ ඉන්න කෙනෙක් කවන්න ඕන. ළඟ ඉන්න කෙනෙක් අන්දන්න ඕන. ළඟ ඉන්න කෙනෙක් කෑම පොවන්න ඕන. සමහරට ගොරෝසු ආහාර වලින් ජීවිතේ පවත්වන්න බෑ. ඒ වගේ කෙනෙකුටත් ධර්මයේ මඟ පෙන්වනවා. ධර්මයේ යාටවත් දොර වහලා කියන්නේ අපරාධය ඔයා කලින් ධර්මයට ආවේ නෑනි ඒ නිසා මට නම් කරන්න දෙයක් නෑ කියලා බුද්ධ ශාසනය යාට අභියෝග කරන්නේ. එයාටත් මාර්ගෝපදේශනයක් තියෙනවා. ඒ නිසා අපි කවුරුත් බය වෙන්න ඕනේ නෑ. හැබැයි පැති ගන්න එක දෙයක් මේ පින්නතුන් මේ යෝජනා කරන මාතෘකාවේ තියෙන මොකද්ද? අකුසලය ආවර්ජන වෙන එක නවත්තන්න බෑ. උදාහරණයක් විදිහට දැන් අවුරුදු 50ක කෙනෙක් ඉන්නවා නම් එයාට අවුරුදු 20 දී ප්‍රාණඝාතයක් කරපු යම් සංසිද්ධියක් මතකයේ තියෙන එක අමතක කරගන්න බෑ. සමහරට එදා කරපු කුසල් මතක නැහැ. දැන් සමහරට ඒ එදා කරපු කුසල් මතක නැහැ. ඒ අකුසලයේ හිත තුල තැම්පත් වෙලා තියෙනවා, පිහිටලා තියෙනවා. හිටිකමන් ධර්මයට ආවත් ඕව මතක් වෙනවා. ධර්මයට ආවත් ඕව මතක් වෙනවා. එතකොට ඒවා මතක් වෙනකොට හිත තුළ මහා විශාල කනස්සල්ලක්, විශාල පශ්චාත්තාප වීමක් ඇති වෙනවා. චිත්ත පීඩාවක් ඇති වෙනවා. දැන් මේක මොකද කරන්නේ මේකට? ඒක ඊටාම සාධාරණ ප්‍රශ්නයක්. මොකද ඕගොල්ලෝ මොනතරම් දන් දුන්නත් මොනතරම් බණ ඇහුවත් මරණාසන්න මොහොතේ අකුසලයේ මතක් වුණොත් ඒකට අනුරූපීව භව කර්ම සකස් වෙලා සමහරට ඕගොල්ලෝ ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. ඒතර විශාල අමාරුවක වැටෙන්න පුළුවන් අවකාශයක් තමයි අපි තුල තියෙන්නේ. ඒ නිසා අපි බොහොම සුරක්ෂිත නැහැ. සුරක්ෂිතතාවය කියන්නේ යටත් පිරිසෙන් සෝතාපන්නවත් වුණොත්. ඒ කියන්නේ සක්කාය දිට්ඨියවත් කඩලා දැම්මොත් එයා නම් සතර අපායට වැටෙන්නේ නැහැ කියලා බුදුරජාණන්සේ වදාලා. ඒතර සෝතාපන්න නොවිච්ච හැම ශ්‍රාවකයෙකුටම අවදානමක් තියනවද නැද්ද? අවදානමක් තියෙනවා. ඒතර කෙනෙක් කියාවි නෑ අර බුද්ධ ශාසනයේ තියෙනවා සෝතාපන්න නොවුණු කෙනෙක් තියෙනවා චුල්ල සෝතාපන්න කියලා එකක්.
ඒ කියන්නේ කාංකා විතරණ විසුද්ධියටපත් වීම බුදුරජාණන් වහන්සේ ගැන සැක නැහැ, ධර්මයේ ගැන සැක නැහැ, සංඝයා ගැන සැක නැහැ, මාර්ගය ගැන සැක නැහැ, ප්‍රතිපත්තිය ගැන සැක නැහැ, රහතන් වහන්සේලා ගැන සැක නැහැ, මගපලලාභින් ගැන සැක නැහැ, පෙර භවයේ ගැන සැක නැහැ, පසු භවයේ ගැන සැක නැහැ, මේ භවයේ ගැන සැක නැහැ. ඒ සැක නැහැ කියන එක අපි අදහස් කරන්නේ මොකද්ද? කාංකා විතරණ විසුද්ධියටපත් වෙලා කියලා. සැක අබමල් රේණුවකවත් නැහැ. එහෙම අබමල් රේණුවකවත් සැකයක් නැති වුණොත් එහෙම එයා සතර අපායට වැටෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඒකට අපි කියනවා චුල්ලසෝතාපන්නයි කියලා. එහෙම විසුද්ධි මාර්ගයේ කිව්වට බුද්ධ දේශනාව ඒකවත් කියන්නේ. විසුද්ධි මාර්ගයේ තුල චුල්ලසෝතාපන්න කෙනා සතර අපායට වැටෙන්නේ නැහැ කියලා කිව්වට මුල් බුද්ධ දේශනාව කියන්නේ පින්වත් මහණෙනි සෝතාපන්න නොවුණු හැම කෙනෙක්ම ඉන්නේ අවදානමක. අන්න එහෙමයි බුද්ධ ශාසනය කියන්නේ. සෝතාපන්න වෙච්ච නැති හැම කෙනෙක්ම ඉන්නේ අවදානමක කියලයි මුල් දේශනාව කියන්නේ. විසුද්ධි මාර්ගයේ චුල්ලසෝතාපන්න වුණොත් චුල්ලසෝතාපන්න වුණොත් සතර අපායට වැටෙන්නේ නැහැ කියලා කියනවා තමයි. නමුත් අපි මේකෙන් මේ කියන්නේ මේ දෙකේම යථාර්ථවාදී සත්‍යයක් තියෙන්න පුළුවන්. මේ විග්‍රහයට අනුව ගිහින් බලද්දී. හැබැයි අපි ගොඩාක් ගරු කරන්න ඕන අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ එකටයි. එතකොට දැන් සෝතාපන්න නොවිච්චකම ඇතුලේ අපිට අතීත අකුසල සංස්කාර ආවර්ජණය වෙන්න ගියොත් මරණාසන්න මොහොතේ ඔක මතක් වෙන්න තියෙන අවකාශයත් වැඩි. මොකද මේ දැනුත් මතක් වෙනවනේ. මේ හොඳට බලන්නකො පින්වත්නි කුසලයට වඩා අකුසලයේ ඔළුවේ වැඩ කරනවා වැඩිනේ. සමහරට අවුරුදු 20කට කලින් කරපු අකුසල් මතකයි. අවුරුදු 20කට කලින් කරපු කුසල් මතක නෑනේ. එහෙනම් ස්වභාවයෙන්ම අකුසලයේ මත කෙලෙස් මත දායාද වන සිතක් අපිට තියෙන්නේ. ඒක කුසලයේ මතක හිටින ගතියට වඩා අකුසලයේ මතක හිටින ගතිය වැඩි නම් ඒකෙන් අපිට එක දෙයක් පේනවා ස්වභාවයෙන්ම සිත අකුසලයේ පැත්තට බරයි. ඒක හරියටම හරිනේ ප්‍රාණඝාතේ නොකර ඉන්න එක අමාරුයි. ප්‍රාණඝාතේ කෙරෙන එක නිකන් කරනවා. බොරු නොකිය ඉන්න එක අමාරුයි. බොරු කියන එක නිකන් කියවෙනවා. බොරු කියන එක නිකම්ම කියවෙනවා. එහෙනම් මේ අකුසලයේ පැත්තට අපේ සිත ස්වභාවයෙන්ම බරයි. දැන් මේ ධර්මයට ආවට පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවා තමයි අනේ මට අතීතේ වැරදුනා නේද? එදා මේ විදියට වැරදුනා, මේ විදියට වැරදුනා, මම වරද්දගත්තා කියලා ඔයගොල්ලෝ අද කියනවා. එහෙම කිව්වා කියලා අතීතයේ අකුසලයේ දුරු කරන්න වැඩක් නැද්ද මොකක්වත්? තියෙනවා. අන්න ඒක තමයි විශේෂම දේ. පින්වත්නි ඕගොල්ලන්ට ඕගොල්ලෝ ඉන්න මට්ටම මොකද කියලා මම දන්නේ. හැබැයි කාට හරි කෙනෙක් අකුසලයෙන් බැට කනවා නම් පරණ අකුසල් ඒක ආනන්තරේ පාප කර්මිට මෙහා පැත්තේ නම් තියෙන්නේ. ඇයි එහා පැත්තේ නම් බෑනේ. ඊළඟ විපාක හැදෙනවනේ. ආනන්තරේ පාප කර්මයට මෙහා පැත්තේ නම් මාතෘ ඝාතනයක්, පීතෘ ඝාතනයක් වගේ අකුසලයක් ඕගොල්ලන්ගේ ජීවිතෙන් වෙලා නැත්තම් ඒක ඕගොල්ලෝ තමයි දන්නේ. ඒ සුදු වඳින විදියට හිතන්න බෑ ඒක කොහොමද කියලා. ඇවිල්ලා වාඩි වෙලා ඉන්න විදියට හිතන්න බෑ. සාදුකාර දිදී බණහන විදියට හිතන්න බෑ. ඒ තමන් තමයි මේ කතාව දැනගන්න ඕන. තම තමන්ටයි මේ කතාව දැනගන්න තියෙන්නේ. තම තමා විසින් තමයි තමන්ගේ හෘද සාක්ෂිය අනුව සාකච්ඡා කරලා බලන්න ඕන. ආනන්තරීය පාප කර්මයට මෙහා පැත්තේ යම් කෙනෙක් තුල අකුසලයක් වෙලා තියෙනවා නම් පින්වත්නි එයාට ඒ අකුසලෙන් මඩින්න පුළුවන්. ඒ අකුසලෙන් මැඩලා ධර්මයේ පැත්තට තමන්ගේ මානසිකාරය යොමු කරගන්න පුළුවන්. ඒකට ආයෝමය ශිල්පයක් තියෙනවා. පින්වත්නි ඒකට පළවෙනි එක තමයි ඔය ඇත්ත තුල යම් කිසි අකුසල දැන් ඔන්න මේක තමයි බුද්ධ ශාසනය කියන්නේ අකුසලයේ කුසලයෙන් පෙළනවා කියලා. මොකද්ද මේ කියන්නේ? අකුසලයේ කුසලයෙන් පෙළනවා. ඔක විතක්ක සන්තාන සූත්‍රයේ තියෙනවා. පොඩි ඇණයක් ගහලා තියෙන තැනක ඊට වඩා ලොකු ඇණයක් ගහනකොට ඒ ඇණේ අනිත් පැත්තට යනවා වගේ. එහෙනම් අපිට තියෙන්න ඕන මොකද්ද? ඒ අකුසලයේ මානසිකාරී කරනවට වඩා කුසලයේ පැත්තෙන් ප්‍රබල යථාභූත ඥානය අසුරු කරගෙන විමසන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. මොකද පොඩි කඩයණියක් අයින් කරන්න ඊට වඩා ලොකු කඩයණියක් ඕන. දැන් පොඩි ඇණයක් අයින් කරන්න ඊට වඩා පොඩි ඇණයක් පාවිච්චි කරොත් අර පොඩි ඇණේ තිබුණු කෑලි කොටස් තවමත් අර සිදුර මත ඉතුරු වෙලා තියෙනවා. සිදුර මත ඉතුරු වෙලා තියෙනවා. මේකට අවකාශයන් කීපයක් නැහැ. මේකට මේ අවකාශයන් ගොඩක් නැහැ. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති අර ලී දෙකක් එකතු කරලා ඇණයක් ගහනවා ලී වලින්. එතකොට ඒ ලී අයින් කරන්න ඊට වඩා පොඩි ඇණයකින් ගැහුවොත් ඒ පොඩි ඇණේ ප්‍රමාණයට ලී කොටස අයින් වෙනවා මිසක් අනිත් ලී කොටස අයින් වෙන්නේ නැහැ. මේක නැවත නැවත අත්දකින්න පුළුවන් එකක් නෙමෙයි. එහෙමනම් නැවත නැවත අර ඇණෙන් ගහලා ඉතුරු ලී කැල් ටිකත් අයින් කරන්න පුළුවන්. එහෙම බෑ. ආයෙත් අර අවකාශය තුල ශක්තිමත් බව බිඳ වැටෙනවා. හයි වෙලා තියෙන හයිය බිඳ වැටෙනවනේ.
දැන් ලී දෙකක් හොඳට හයිය වෙන්න මැදින් ලී ඇණයක් ගහලා තියෙනවා නම් ඊට වඩා හයිය ලීයක් ගැහුවේ නැත්නම් එකක් තමයි මේ ශක්තිමත් පදනම බිඳිලා යනවා. වැනින්න ගන්නවා. ඇයි අර ලී දෙක ඊටාම ශක්තිමත්ව පිහිටා තිබෙන්නේ අර ලී වලින් සකස් කරපු ඇණේ මතනේ. එතකොට ඊට වඩා පොඩි ඇණයක් පාවිච්චි කළොත් එහෙම ඊට වඩා පොඩි ඇණයක් පාවිච්චි කරපු තැනක පින්වත්නි ඇණේ ප්‍රමාණයට ලී ටික එළියට යාවි. හැබැයි ඇණේ ප්‍රමාණයට ලී ටික එළියට ලී කෑල්ලේ අර කඩ ඇණේ තියෙන ලී කොටස් එළියට ගියාට මේ ලී කෑල්ල ටික අයින් කරොත් එහෙම පින්වත්නි මේ ශක්තිමත්ව තියෙන ලී දෙකේ හයිය බිඳිලා යනවා. වැනින්න ගන්නවා මේ ලී වලින් හදලා තියෙන පුටුවක් කියලා හිතමුකෝ. ඒක වැනින්න ගන්නවා. එහෙනම් එකම විකල්පයයි තියෙන්නේ මොකද්ද? දැන් මේකේ අර කලින් ගහපු පුංචි කඩෑණී ලී කොටස් ඉතුරු වෙන්නත් බෑ. ඒ වගේම තමයි ශක්තිමත් පදනම බින්දෙන්නත් බෑ. වෙනයක් පාවිච්චි කරන එක. එතකොට එහෙනම් මතක තියාගන්න අකුසලයේ කුසලයෙන් පෙළනකොට කුසලයේ ඊට වඩා බරපතල එකක් වෙන්න ඕන. අතීත අකුසලයේ කුසලයෙන් පෙළන්න පුළුවන්. අතීත අකුසලයට වඩා කුසලයේ යත සම්මාදිට්ඨිය අසුරු කරගත්ත ප්‍රබල එකක් වෙන්න ඕන. හැබැයි මේ කුසලයේ ප්‍රබල වෙන්න ඕන කියනකොට ඔයගොල්ලෝ මේ එළියේ ලොකු එකක් හොයන්න එපා. එහෙනම් අඩුම කටින පිංකමක්වත් කරන්න වෙයි. එහෙම කෙනෙක් හිතන්න පුළුවන් නේ. දැන් මගේ අතින් වෙච්ච අකුසල් ටික දුරු කරන්න යටත් පිළිසෙ හොත කටින පිංකමක්වත් කරන්න වෙනවා. ඊට වඩා ලොකු එකක් හොයන්න. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා ආර්ථික පදනමක් ඕන. ඊට වඩා භෞතික සීමාව ඇතුලේ ගොඩාක් අවශ්‍යයි. එහෙම නෙමෙයි කියන්නේ. ඒක ප්‍රබල වෙන්න ඕන. අකුසලයේ කුසලයෙන් පෙළන්න නම් ඒක ප්‍රබල වෙන්න ඕන කුසලය. වර්තමාන කුසලය. ඒ කුසලය යථාභූත ඥානය අසුරු කරගත් එකක් වෙන්න ඕන. මේ දේශනාව සිහි කල්පනාව පාවිච්චි කරන හැම මිනිස්සෙකුටම වැදගත් එකක්. මොකද අපි හැමෝගෙම ඇතුලේ රොඩු තියෙනවා. අපි මේ අද බණ අහගෙන සිල් රැකගෙන හිටියට ඒ කාලේ කරපුවා අපිම තමයි දන්නේ. සමහරට ඒවා අපි කාටවත් කියලාත් නැහැ. අපි මේ ගෙදර Taman බිරිඳයි ස්වාමියා ඉන්නකොට ස්වාමියාටවත් ඒ නෝනා ඒක කියලා නැහැ. මගේ අතින් මෙහෙම වුණානි කියලා. ඒ ස්වාමියා බිරිඳටවත් කියලා නැහැ. ඔයා දන්නවද මං ඒ කාලේ මෙහෙම කළා මෙහෙම. එයා කියන්නේ. සමහරව කියන්න ගියොත් එහෙම පෞල් සංස්ථාවත් දෙකතරලා යන්න පුළුවන්. ඒක කියන්න ඕනත් නැහැ කාටවත්. සමහර දරුවෝ හිතේ හංගගෙන ඉන්න සමහර අකුසල් තියෙනවා. ඒවා අම්මා තාත්තවත් දන්නේ නැහැ. ඒවා අතිශය පුද්ගලිකයි. ඒවා කාටවත් අපි කියන්නේ නැහැ. ඒවා පින්වත්නි අපි කවදාවත් ලෝකයට ප්‍රකට කරන්නේ නැහැ. ඒ ලෝකෙට ප්‍රකට කරන්න බැරි මට්ටමේ අකුසල් අපි හිතේ හංගගෙන ඉන්නවා. මතක තියාගන්න ඒ අකුසලයේ සැඟවි මතක් වෙන තාක්කල් ඒ අකුසලේ මෝරන්න ගන්නවා. අකුසලේ මෝරන්න යන්නේ එහෙමයි. හැංගිලා මතක් වෙනකොට අකුසලයේ හැංගිලා මතක් වෙනකොට ඇතුලේ පීඩාව වැඩි. පීඩාව වැඩි. අකුසලයේ පින්වත්නි තනුක කරන්න පුළුවන්. අකුසලයේ තනුක කරන්න පුළුවන්. දැන් පින්වත්නි හුණු නිකන් කන්න පුළුවන්ද? හුණු කෑල්ලක් කරන් නිකන් කාලා බලන්නකෝ. කන්න බෑ. හැබැයි බුලත් කොලේ ගාලා හුණු තනුක කරන්න පුළුවන්. බුලත් කොලේ ගාලා ඒ හුණු ප්‍රමාණයම කන්න පුළුවන්. පින්වත්නි කටට දිවට හානියක් නොවන මට්ටමට. හැබැයි නිකම්ම හුණු කැටයක් තොලේ තියාගෙන බලන්න කරන්න බෑ. එහෙනම් මේ අකුසලයේ උනත් තනුක කරන රටාවක් තියෙන බව මතක තියාගන්න. අකුසලයේ තනුක කරන්න පුළුවන්. ඒකට අයෝමය ශිල්පයක් ඕන කරනවා. එකක් පළවෙනි එක. අපිට මේ දේශනාවට කාලේ වේගෙන් යන නිසායි මම මෙහෙම කියන්නේ. පළවෙනි එක අකුසලයේ හංගවගෙන ඉන්න එපා. ඇතුළේ තියාගෙන ඉන්න එපා. අකුසලයේ ගිහින් නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් ඉස්සරහා වැඳලා ප්‍රකට කරන්න. ඒක එක. කවදාවත් නුවණ මේක මේ හොඳට මතක ගන්න නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේ නමකට ප්‍රකට කරන්න ඕනේ. එතකොට නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් කියලා මෙතන අදහස් කරන්නේ නිකන් ආවට ගියාට හාඳුරු කෙනෙකුට එහෙම කියලා නෙමෙයි. හොඳට වන්දනා කරලා ප්‍රකට කරනවා අනේ ස්වාමීනි මගේ අතින් මෙහෙම වරදක් වුණා. ඒක අබමල් රේණුවක්වත් උන්වහන්සේ ගණන් ගන්නෑ. නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් ඒක ගණන් ගන්නෑ. ඒක මායිම් කරන්නේ බලන්න මෙයා මේ සිල් රැකකට මොකද්ද මේ කාලේ කරලා තියෙන්නේ කියලා කවදාවත් කියන්නේ. ඒතර උන්වහන්සේ ඒක දරාගන්නේ කොහොමද? කෙලෙස් සහගත සිතක් තියෙන ඕන කෙනෙකුට වරදිනවා. එච්චරයි. ඒක 아무තු දෙයක් නෙමෙයි. කෙලෙස් සහගත සිතක් තියෙන ඕන කෙනෙකුට වරදිනවා. එයා ගිහිද පැවිදි අයට කොච්චර වැරදිලා තියෙනවද? පැවිදි අයට පැවිදි වෙලත් කොච්චර පස්සේ වැරදිලා තියෙනවද? සම්පූර්ණයෙන් පැවිද්දට ඇවිල්ලා පිළිවෙත් පුරන්න ඇවිල්ලා අවංකව ඇවිල්ලා කඩා වැටිච්ච අය නැද්ද? ඉන්නෝනේ. ඉතින් කෙලෙස් සහගත සිතක් තියෙනකොට මගපල අවබෝධයේ පැත්තට හිත බර වෙලා නැති වුණාම ඉතින් හිත ඔහොම තමයි. ඉතින් ඒක මොනවා කරන්නද ඒකට?
ඒකටයි කරන්න දෙයක් නැහැ. එතකොට එක තමයි පුළුවන් නම් ඕගොල්ලන්ට දැනෙනවා නම් නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේ නමකට ප්‍රකට කරන්න ඒක නිමිත්ත තියෙනවා අම්බලටික රාහුලවාද සූත්‍රේ. එතකොට ප්‍රකට කරන්නේ කොහොමද? ස්වාමීනි මගේ අතින් මෙන්න මේම අකුසලයක් වුණා ඒ කාලේ. ඒ කාලේ මට සම්මා දිට්ඨියක් තිබෙන්නේ නැහැ. කුසල කුසලතාවය ගැන ඥානයක් තිබෙන්නේ නැහැ. ඉතින් මට වැරදුනා. ඉතින් ඒ නිසා ස්වාමීනි මට සමා වෙන්න. ඒ වචනෙත් එක්කම අකුසලේ බාල වෙලා කුසලේ වැඩෙන්න ගන්න. හිතන්නකෝ ඒත් නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් හොයාගන්න බෑ කියලා. මහසෑයට යන්න. මහසෑයට ගිහින් උදේම කිරිහාර පූජා කරන්න. පහමාර 6 විතරනකොට කිරිහාර එලකිරි උණු පැන් සිසිල් පැන් එක පූජා කරන්න. පූජා කරලා හොඳට පාදම හරිය නලල තියලා. අනේ මට ජීවමාන බුදුරජාණන් වහන්සේ වගේ වැඩ ඉන්නේ මේ මහසෑය. භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මේ මහසෑය වැඩ ඉන්නවා. ඒ නිසා අනේ ස්වාමීනි මම බොහොම දුර්වල ශ්‍රාවකෙක්. ස්වාමීනි දුර්වල ශ්‍රාවකෙක් විදිහට මට වැරදුනා. ඔබ වහන්සේගේ ධර්මයේ දැන් ඇහෙනකොට තේරෙනවා මේ ධර්මයේ කොයිතරම් සුන්දරද කියලා. හැබැයි මට එහෙම ධර්මික සුන්දරත්වයක් එකල වැටහුනේ නැත. එකල මම ලෝකේ පැත්තට දිව්වේ මගේ සුඛ වේදනාවට තණ්හා කරගෙනයි. සුඛ වේදනාවට තණ්හා කරගෙන ලෝකයට දුවනකොට ඉමේ ධම්මා කුසලා මේ කුසලයයි මේ අකුසලයයි කියලා මට තෝරලා බේර ගන්න බැරි වුණා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේගේ අතවැසි දුර්වල ශ්‍රාවකෙක් වෙමි. ඒ බඳු දුර්වල ශ්‍රාවකෙකුට භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කරන සේක්වා. අදින් පසු නැවත වරද හැටියට මම දරා ගන්නවා. වරද හැටියට දරාගෙන ඉබඳු වරදක් නොවීම පිණිස මම සිහිනුවන දියුණු කරනවා ස්වාමීනි. සමාවන සේක්වා, දෙවනුවද සමාවන සේක්වා, තෙවනුවද සමාවන සේක්වා කියලා මහසෑයි නලල තියන අධිෂ්ඨාන කරන්න. නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් නැත්තම්. ඔය වැඩේ කළොත් අකුසලේ බලාගෙන ඉදිදී වෙලා යනවා. එයාගේ සිත තුළ කුසල ප්‍රබෝධයක් මතුවෙන්න ගන්නවා. ඊට පස්සේ ප්‍රබලම දේ මොකද්ද? ප්‍රබලම දේ තමයි අතීත අකුසලයේ මතක් වෙනවා. මතක් වෙනකොට මොකද්ද වෙන්නේ? Tamanගේ නාම සංස්කාර ටිකක් හට ගන්නවා හිතේ. මොන අකුසලයක් මතක් කරන්නකො. මතක් වෙනකොට මොකක්ද? දැන් වෙච්ච එකක් නෙමෙයිනේ. අතීතේ වෙච්ච එකක්නේ. අතීතෙට ගිහින් බලලා එදා වෙච්ච දේ සිද්ධිය දැකලා නෙමෙයිනේ කියන්නේ. නාම සංස්කාර ටිකක් විදිහට හිතට ගලනවා එච්චරයි. එතකොට නාම සංස්කාර ටිකක් විදිහට ගලන්නේ ඒ අනුව කල්පනා කර ඉන්නකම් විතරයි. ඒ අනුව කල්පනා කරගෙන ඉන්නකන් තමා තුළ නාම සංස්කාර ටිකක් හට ගන්නවා. වහාම මේ මතක් වෙනකොටම කල්පනාව වෙනස් කරගන්න. කල්පනාව අනිත් පැත්තට ගන්න. කල්පනාව අනිත් පැත්තට ගත්තත් ආයෙත් නිකන් වාඩි වෙලා ඉන්නකොට මතක් වෙනවා කියලා හිතන්නකෝ. 4 වෙනි එක. එහෙම මතක් වෙනකොට ඒ අකුසල සංස්කාර මතක් වෙන හැම වෙලාවකම තමා තුළ නාම සංස්කාර ටිකක් විදියටයි ඒ අකුසල ආවර්ජණය වෙන්නේ. ඒක යථාර්ථයක් නෙමෙයි. කල්පනා කරලා බලන්න පුළුවන් මිසක් මෙන්න බලන්න එදා වෙච්ච අකුසලයි කියලා කාටවත් පෙන්වන්න බෑනේ. මේ බලන්නකෝ මගේ අතින් වෙච්ච අකුසලයක් මම ඔයාලට පෙන්වන්නද මගේ අතින් වෙච්ච අකුසලයක් කියලා කාට හරි ඇදලා පෙන්වන්න පුළුවන්ද? පෙන්වන්න බෑ. එයාගේ සිත තුළ හුදු නාමස්කන්ධයක් විදියට සිතුවිලි ටිකක් විදියට ජනිත වෙනවා මිසක් වෙන මොකක්වත් වෙන්නේ නැහැ. ඒතර නාම සංස්කාර විදියට ටිකක් විදියට ජනිත වෙලා ඒ නාම සංස්කාර ටික එතනම නිරුද්ධ වෙලා යනවා. මේ නාම සංස්කාර ටික දුක්ඛ සත්‍ය විදියට බලන්න එක. නාම සංස්කාර ටික දුක්ඛ සත්‍ය විදියට බලන්න. මේ නාම සංස්කාර ටික හටගන්නේ කොහොමද? මානසිකාර ප්‍රත්‍යයෙන්. මානසිකාරයේ කළොත් මතක් වෙනවා. මානසිකාරයෙන් නොකළොත් මතක් වෙන්නේ නැහැ. මානසිකාරයේ තමයි මේ දුකට හේතුව කියලා බලන්න. මානසිකාරයේ නිරුද්ධ වෙනකොටම නාම සංස්කාර ටික නිරුද්ධ වී යනවා නේද කියලා බලන්න. හැබැයි සම්මා දිට්ඨිය මත පිහිටියොත් මේක සම්පූර්ණයෙන් කඩාවට්ටන්න පුළුවන් නේද කියලා බලන්න. ඔන්න ඔය විදියට යම් කෙනෙක් චතුරාර්ය සත්‍යයෙන් වර්තමානයේ අතීත අකුසලයේ මතක් වෙනකොට හටගන්න නාම සංස්කාර ටික බැලුවොත් එයාට ආර්ය සත්‍ය ඥානයයි අකුසලයේ පදනම් කරගෙන උපදින්නේ. බලන්න අකුසලයේමයි එයාට චතුරාර්ය සත්‍ය ඥානය අවබෝධ කරගන්න උපකාර කරලා තියෙන්නේ. ඔන්න ඕක තමයි ප්‍රබලම ක්‍රමය. අකුසලයේ මතක් වෙනකොට හටගන්න නාම සංස්කාර ටික බැලුවොත් එයාට ආර්ය සත්‍ය ඥානයයි අකුසලයේ පදනම් කරගෙන උපදින්නේ. බලන්න අකුසලයේමයි එයාට චතුරාර්ය සත්‍ය ඥානය අවබෝධ කරගන්න උපකාර කරලා තියෙන්නේ. ඔන්න ඕක තමයි ප්‍රබලම ක්‍රමය. මේ ක්‍රමයෙන් තමයි අවබෝධයක අතීත අකුසලයේම මාර්ග ඥානෙ හදනවා. කොහොමද? අතීත අකුසලයේ මතක් වෙනකොට හුදු නාම සංස්කාර ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ නාම සංස්කාර ටික අනිත්‍යයි නේද? අනිච්චානුපස්සී විහෙරති. මේ නාම සංස්කාර ටික මම මගේ කියලා ගන්න මොකුත් නෑ නේද? මානසිකාරයෙන් හටගෙන මානසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා නේද? අනාත්තානුපස්සී විහෙරති. අනාත්මයි. මේ නාම සංස්කාර ටික හටගෙන පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වී යනවා නේද? කලින් මේට විනාඩියකට කලින් හිතේ තිබ්බේ නැහැ.
මානසිකාරය කරපු ගමන් හිත තුල සිතුවිලි ගලන්න පටන් ගන්නවා. විතර්ක හට ගන්නවා. මානසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. නිරෝධානුපස්සී විහෙරති. මේක මොකද්ද මේකේ මේ රැඳිලා අල්ලගෙන ඉන්න තියෙන්නේ නිරුද්ධ වී ගිය ලෝකයක් නේද තියෙන්නේ? අත්හැරලා දාන්න ඕන නේද? අත්හැරලා දාන්න ඕන නේද? පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා හතර ආකාරයකින් බැලුවොත් අතීත අකුසලයේ ආවර්ජනයේ වීමම මත යාට උපදින්නේ කුසලයයි. දැන් ඉපදිලා තියෙන විදර්ශනාමය කුසලයක්. එයා තමන්ගේම නාම සංස්කාර ටික අනිච්චානුපස්සී විහෙරති, අනත්තානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා බලනකොට ඔයා තුල උපදින්නේ පින්වත්නි විදර්ශනා ඥානයක්. අතීත අකුසලේ එයාට විදර්ශනා ඥානය හදනවනේ. එතකොට පින්වත්නි ඒ ශ්‍රාවකයාට ඒකම අවබෝධයට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම පාවිච්චි කළොත් එයාට පුළුවන් අතීත ඕනම අකුසලයක් ආනන්තරීය පාප කර්මෙදී මෙහා පැත්තේ වෙච්ච ඕනම අකුසලයක් පින්වත්නි මැඩ පවත්වල ඒ අවබෝධය ඥාණයම යථාභූත ඥාණයම යාව මාර්ගඵල පැත්තට අරගෙන යනවා. බලන්න කොච්චර සුන්දරයිද කියලා. ඒකයි බුද්ධ ශාසනයේ අම්බපාලි වගේ කෙනෙකුටවත් දොර වහන්නේ නැත්තේ. අපිට පේනවා බුද්ධ ශාසනයේ පින්වත්නි අඟුලිමාල වගේ මහරහතන් අඟුලිමාල වගේ විශාල මාලාඝාතකයෙකුත් වඩා ඉහළ ශාන්තුවරයෙක් බවට පත් කරපු ශාසනයක් තියෙන ඒකයි. ආනන්තරීය පාප කර්මෙන්න මෙහා පැත්තේ ඕන තරම් වරදින්න පුළුවන් මිනිහෙකුට. හැබැයි යාට දොර වහන්නේ නැහැ බුද්ධ ශාසනය. ඒ නිසා තම තමන්ගේ අකුසල් තම තමන් තමයි දන්නේ. ඒවා මනස තුල දරාගෙන පීඩාවෙන් ඉන්න එපා. ඒ පීඩාව විසින් ඔබට සතර පායටම ඔබ අරගෙන යන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට මෙබඳු ගැඹුරු විමර්ශනයක් ඇතුලේ දුක නිරුද්ධ කරන